බොල. තෝ අතන මෙතන රස්තිය අදු ගහ ගහ ඉන්නේ නැතුව මේ ගෙදරට හරියන හොඳ ගෑණියක් එක්ක වරෙන්. මට විතරක් මේ ගෙදර තියෙන වැඩ කරගන්න බැරි වගේ තොට තේරෙන්නේ නැද්ද මීහරකෝ? තෝ මෙතන රස්තිය අදු ගහ ගහ ඉන්නවා. මහා එක වැඩට යනවා කියලා ගිහින් කනවා බුදියනවා. මම එපැයි මේ ගෙදර වැඩපෙළ කරන්න. අම්මේ ගෑනු ගෙනල්ලා ඔයත් එක්ක ඉන්න පුළුවන්ද? අපිටවත් මේ ගෙදර කණක් ඇහෙන්නේ නෑනේ. මොකද්ද බොල ගස් බල්ලා තෝ කිව්වේ? ඔහෙ හිටපිය මම අද තෝගේ හැම ගලවනවා. තොපිට මං විඳින දුක තේරෙන්නේ නැහැ. කොහොම හරි උඹලගේ බඩ පිරෙනවනේ. ඒක නෙවෙයි කිරි පුතා. උඹ මං කියන දේ අහපන්. මම මේ නිකන් කියවනව නෙවෙයි. මට මේ ගෙදර වැඩ වැඩි වෙලා නිසා තරහ යනවා බං. උඹ මේ ගෙදරට ලේලියක් අරන් ආවනම් මේ ගෙදර වැඩ දෙකට බෙදෙනවනේ. එතකොට ඉතින් මටත් නිදහසේ ඉන්න පුළුවන්. එහෙම වුණොත් මටත් තරහ යන්නේ නෑ නීතින්. හා අම්මා කියපු කබු මහත්තයාටවත් කියන්න මනමාලියක් හොයන්න කියලා. හැබැයි ඉතින් එතනින් පස්සේ කටවහගෙන ඉන්න ඕන. හරි එහෙනම් කිරි පුතා හිටපන්කෝ. උඹේ මහ එකාට කියන්න කපුවට කතා කරන්න කියලා. කෝ මේ මිනිහා කොහෙට මක බෑ වුණාද? අප්පා කණක් ඇහෙන්නේ නෑ. අදත් පටන් ගත්ත මේ මකදාව හොලවන්න. මොකද ඔයි මේ කෑ ගහන්නේ? අපිට කණක් ඇහිලා ඉන්න දෙන්නෙම නැද්ද? මං සද්ද නැතුව හිටියනම් බලන්න තිබ්බ මේ ගෙවල් වලට යන කලදසාව. අපේ හරි. දැන්වත් කියනවා ඔය ගිරිය පුප්පගෙන කෑ ගැහුවේ ඇයි කියලා. මම මේවා හොයලා බලලා කෙරුවේ නැත්තම් වෙන මොකා කරන්නද? හරි දැන් කියනවා. දැන් මාර කපුවට කතා කරලා කියනවා අපේ කිරි පුතාට හොඳ ගෑණියක් හොයන්න කියලා. හැමදාම මේ ගෙවල් වල වැඩ කරලා මට නම් එපා වෙලා දැන් තියෙන්නේ. හරි ඇති ඔය කියවිල්ල. ඉන්නවා කතා කරනකම්. හෙලෝ මේ කපු මහත්තයාද කතා කරන්නේ? ඔව් මේ කපු මහත්තයා. කපු මහත්තයා මේ අපේ පුතාට මනමාලියක් හොයන්න. ඔහෙට වැරදිලා. මම මේ දේවාලේ කපු මහත්තයා. හොර කපුවා. තියපන් ෆෝන් එක. හෙලෝ මේ කපු මහත්තයාද? ඔව්. කපු මහත්තයා මේ අපේ පුතාට මනමාලියක් හොයන්න කියලා කතා කළේ. පුතාට ගැලපෙන හොඳම මනමාලියක් ඉන්නවා. ගෙදර වැඩට පොලට හැම දෙයකටම හරි දක්ෂයි. ඒ වගේම හරිම ලස්සනයි. හැබැයි ඉතින් ඒ දැරිවි ඔයාලගේ ලේලි වෙන්න තියෙන හොඳම සුදුසුකම තමයි ඒ දැරිවිගේ කන් දෙකම ඇහෙන්නේ නෑ. විහිළු කරන්න එපා කපු මහත්තයා. හරි. හොඳ මනමාලියක් ඉන්නවා බලලා එක්ක යන්න එන්නකෝ. ඔන්න ඉතින් ඊට පස්සේ අර කිරි පුතාට ලස්සන අහිංසක මනමාලියක් ගෙදර එක්කන් එන්න පුළුවන් වුණා. කිරි පුතා මෙහෙ වරෙන්කෝ. උඹ දැන් මේ ගෑණි එක්කන් ආවට ඔහොම ඉඳලා කන්න දෙන්නේ මොනවද? උඹ දැන් රස්සාවක් හොයාගෙන ඵලයන්. මම මේ අලුත ගෙනා මනමාලිව හොඳින් බලා ගන්නම්. ඔන්න ඉතින් ඔය විදිහට කිරි පුතයි තාත්තයි වැඩට ගියහම මේ ගෙදර ඉතිරි උනේ නැන්දම්මයි ලේලි විතරයි. එල්ලේ ගිහින් අර වලන් ටික හොදලා කන්න මොන හරි උයලා ගනින්. උඹට මේ වැඩ ටික බාර දීලා මට නිවි හැනිහිල්ල ජීවත් වෙන්න පුළුවන්. අම්මේ මම උයාගෙන එන්නම්. ඉතින් ඔය විදිහට අර අලුත ගෙන ආපු මනමාලි ගෙදර දොරේ වැඩ පිළිවෙලට කරලා රසට කෑම උයලා හැමෝටම හොඳින් සැලකුවා. ඒත් ඉතින් නැන්දම්මට නම් මේ ලේලිය එච්චර හිතට ඇල්ලුවේ නෑ. ඌ විතරක් නොදකින් උඹගේ අම්මා උඹට හරියට ලුණු ඇඹුල් ඇතිව කෑමක්වත් හදාගන්න කියලා දීලා නැද්ද? ඇයි අම්මේ මොකද වෙලා තියෙන්නේ?
බොල කේප්ප වැස්සිය. උඹේ අම්මා උඹට පුන්නක්කු හදන විදිහද කියලා දුන්නේ. චික් විතරක්. බලපියකො මේවා මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියලා. අනේ අම්මේ මම මේවා හොඳට රහට හදලානේ තියෙන්නේ. තෝ එකින් එක කතා කරන්නත් එනවද? ඵල යන්න. ගිහින් අර රෙදි ටික හොදපිය. ඔන්න ඉතින් ඔය විදිහට හැමදාමත් බැනුම් අහහ කිරි පුතාගේ බිරිඳ ජීවත් වුණා. ඔහොම කාලයක් යද්දි මේ වගේ දෙයක් සිද්ධ වුණා. කෙල්ලේ මෙහෙවරෙන් බලපියකතෝ මෙහෙට ඇවිල්ලා කොච්චර කල්ද කියලා. ඒත් ඔගේ තියෙන මූසලකමට තොට ළමෙක්වත් නෑ නේද? කකා බුදියනවා. මම කොහෙදාම් මේ කකා බුදියන්නේ? මේ ගෙදර තියෙන හැම වැඩක්ම මගේ මේ අත් දෙකෙන් නේද කරන්නේ? තෝ තව කට ගහගෙනත් එනවද? හිටපිය මම කිරි පුතාට කියලා තෝව පන්නලා දාන්න මේ ගෙදරින්. තෝගේ තියෙන මුස්පේන්තුකමට මේ ගෙදරට කිසි දෙයක් හරියන්නේ නෑ. අනේ අම්මේ ඇයි එහෙම මට කතා කරන්නේ? කිරි පුතා මෙහෙවර තෝගේ මේ මල හොන්තුව මේ ගෙදරින් පන්නලා දාපන්. කිසි වැඩක් කරන්නේ නෑ. කාලා බීලා බුදියනවා මෙතන. අනේ අම්මේ අහිංසට බනින්න එපා නිතරම. එයා උදේ නැගිට වෙලේ ඉඳන් රෑ වෙනකම්ම වැඩ කරන එකමනේ වැඩේ. බොල ගස්තරයෝ. තෝට හදපු වඩපු අම්මට වැඩිය ගෑණි ලොකු වුණාද? මොකක්ද මේ සද්දේ? ඇයි හැමතිස්සෙම මේ ළමයාට බනින්නේ? අනේ තමුසේනවද මට කියලා දෙන්න. තමුසේ හරි හමල් එලියක් කිරි පුතාට හොයලා දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑනේ. ඇයි මේ ළමයාගේ මොකක්ද අඩුපාඩුව? මේ ළමයා ගෙදර තියෙන හැම වැඩපළක්ම කරනවනේ. ඕවා ගණන් ගන්න එපා දුවේ. ඔය දෙන්න හොඳින් ඉන්න. ඊට පස්සේ ඉතින් මේ ගෙදරට අහිංසගේ අම්මා ඇවිත් යනවා. අහිංසගේ අම්මා කියලා දෙනවා මේ වගේ නැන්දම්මලා එක්ක ජීවත් වෙන්න ඕන විදිහ. කෙල්ලේ මෙහෙවරෙන් උඹ අර රෙදි ටික හේදුවද? නෑ අම්මේ හොදන්න බැරි වුණා. බොල හැතිරි. උඹ මෙහෙට ඇවිත් ඉන්නේ සැප ගන්නද? උඹ තාම කන්න උයලත් නෑනේ. බොල ලොන්ද හිපාටු නාකි කේප්ප වැස්සියේ. මම මෙච්චර කාලයක් තෝ කියන කුණු කතා අහගෙන ජීවත් වුණා. තොට වැඩකාරකම් කරන්නද මම මෙහෙ ආවේ? තෝ දැන් ගිහින් මගේ රෙදි ටික හොදලා මට කන්න උයාපිය. නාකි මීහරක් එළදෙන. අහිංසා උඹට මේ මොකද උනේ දුවේ? මම කොහමද උඹේ දුව වෙන්නේ නාකිච්චියේ? උඹට මං හොඳ හිතින් කියන්නේ. අද ඉඳන් මගේ රෙදි ටික හොදලා මට කන්න උයලා මේ ගෙදර සියලුම වැඩ ටික කරන්න ඕන. නැත්තම් මම තෝ ඇහේ ඉඳන් පට්ට ගහනවා නාකිච්චි බලාගනින්. ඒ විතරක් නෙවෙයි. කිරි පුතා ආපුහම කියන්න ඕන මේ සියලුම වැඩ කරේ මම කියලා. එහෙම නැති වුණොත් මම තෝව එල්ලනවා. ඔන්න ඉතින් එදා ඉඳන් කටහැකර නැන්දම් මට උනේ කටහැකර ලේලිට බයේ ජීවත් වෙන්න.